6 වරක් චක්‍රයක් කෙටි ක්‍රමයට ගනිද්දී මේ වගේ දැල් දෙකක් ඔයාලට ඇද ගන්න වෙනවා. දැන් අන්තිම කොටුවට බිඳුව යොදාගෙන මේ දාන අනුපිළිවෙලට බිඳුවේ ඉඳන් 9 දක්වා අනුපිළිවෙලට ඉලක්කම් යොදාගෙන යන්න. මේ ආකාරයටම අනිත් කොටු දැලෙත් ඉලක්කම් මුල් කොටු දැල සම්පූර්ණ කළ ආකාරයටම දමාගෙන යන්න. පසු ඔයාලා පළමු කොටු දැලේ පළවෙනි තිරුවේ තියෙන ඉලක්කම් ඉදිරියෙන් බිඳුව දාගෙන යන්න. දැන් ඔයාලා දෙවෙනි තිරුවේ තියෙන ඉලක්කම් ඉදිරියෙන් 1 දාගෙන යන්න. දැන් ඔයාලා තුන්වෙනි තිරුවේ තියෙන ඉලක්කම් ඉදිරියෙන් 2 දාගෙන යන්න. දැන් අන්තිමට තියෙන බිඳුව ඉදිරියෙන් 3 දාන්න. ඉන්පසු ඔයාලා දෙවන කොටු දැලේ පළවෙනි තිරුවේ තියෙන ඉලක්කම ඉදිරියෙන් 3 දාගෙන යන්න. දැන් ඔයාලා දෙවෙනි තිරුවේ තියෙන ඉලක්කම් ඉදිරියෙන් 4 දාගෙන යන්න. දැන් ඔයාලා තුන්වෙනි තිරුවේ තියෙන ඉලක්කම් ඉදිරියෙන් 5 දාගෙන යන්න. දැන් අන්තිමට තියෙන බිඳුව ඉදිරියෙන් 6 දාන්න. දැන් අපිට කරන්න තියෙන්නේ කොටුවක් හැර කොටුවක් පාට කරන් යන්න මන් මේ කරන්න විදියට. දැන් බලන්න පාට නොකර තියෙන ඉලක්කම් වලින් 6 වරක් චක්‍රය හැදිලා තියෙන්නේ. දැන් අපි බලමු කෙටි ක්‍රමයට ගත්ත 6 වරක් චක්‍රේ නිවැරදිද කියලා. Thank you for watching. Another maths tricks coming soon.